ඔන්න ආව පුතේ ටීට් පුතා අදත් අලුත් වීඩියෝයක් අරගෙන අද අලුත් වැඩක් කරන්න යන්නේ නෙදුලා. ඔව් මාළුවෙක් පුච්චන් යන තමයි හදන්නේ. ඔව් අද අපි මාළුවේ පුච්චන් කන්න හදන්නේ. කො මාළුවා මෙතන තියෙනවා බට් ටික ඔක්කොම. අද අපි එළිය තමයි වැඩේ කරන්න හදන්නේ. වෙනසකටත් එක්ක අපි අද ආවේ එළියට. මේ දන්නද කට්ටිය කලින් වීඩියෝ එකේ හිටපු තුලන ජයසාන්ත මේ ඉන්නේ. එහෙනම් අපි වීඩියෝ එක ඇතුළේදී සෙට්ටමු ජය වේවා. මේ තමයි අද අපි හදන්න යන මාළුවා. මේ ඉන්න බඩු කෑල්ල මේ එන්නේ මේ ඉන්න මෙයා තමයි අද අපි පුච්චන් කන්න යන්නේ ජයන්ත මගේ නම ජයන්ත අපි අද ජයන්ත තමයි යන් කන්න යන්නේ මේ අපි මෙයා අපේ තාත්තා තමයි මෙයා ගෙනත් දුන්නේ මේ වැඩේ කරන්න අපි දැන් මෙයාව හොඳට හොද ගන්නවා මේ මෙයාගේ කොර ඇරලා තින්නේ ඔයගන්ට පේන්නේ නැති මේ මෙයාගේ කොර හොඳට ඇරලා තින්නේ මොකද වරලා මේ කොර හොඳට ඇරලා තින්නේ තාත් එද්දිම කොර ඇරලා තමයි ගෙනත් තින්නේ මේ අපි කොර ඇරියෝ කන්න වෙන්නේ මට ඌ කට ඇරලා නේ බා මම කට්ටක් කරන්න බා මේ ජයන්ත කට අරගෙනම ඉන්නේ පිස්සු කොල්ලා පිස්සු එහෙනම් අපි දැන් මෙයාව කපාගෙන වැඩිට සෙට් වෙමු ඉස්සලා යාළුවනේ ජයදරණී ඒ ඔලියෙත් ගෑවුනා වාසේ ජයදරණී හම්බෝ අපි වැඩ යාළුවනේ මූ ජකඩ කාලෙ මන් දන්නේ පට්ටකේමක් දුන්න කපන්න හරි එහෙනම් අපි මේක හොදගෙන සෙට් වෙමු හරි යාළුවනේ අපි ඇතුළ සුපිරින සුද්ධ කරගෙන තින් දැන් පේනවාද දැන් මොකුත් නෑ ඔලුව සුද්ධ කරන්න නැතුව ඈ ඔලුව කන්නේ නෑනේ බා ජයන්ත all to be ready ජයන්තට හික් ගෑවිලා ජයන්තට කොට අමාරුයිද ජයන්ත දැන් පුල් අන්දොස්සලා ඉන්නට හික් ගෑවිලා ඉන්නේ මේ තමයි අපි සුද්ධ කරගත්තේ ජයන්ත මල්ලි වෙන දවස් තියෙනවා බං කෑරි එහෙම අතේ මෙහෙම යාළුවනේ හොඳට පලා ගන්න අපි මාළුවා ජයන්ත හොඳට එහෙම පලා ගන්න හොඳට කෑලිකම කපලා ඒක තමයි මිරිස් වදි ඔයාගෙන ඒ ඕනේ බා ඒ ඕනේ කැපෙන්නේ හරි යාළුවනේ දැන් අපි දාගන්න මේකට මිරිස් කුඩු හිකයි ඕකේ මිරිස් කුඩු දැන් අපි දානවා ඊළඟට මොනවද 3 5 ටිකකුත් දැම්මා ඕකේ සබන් ගාලා වගේ මිරිස් කුඩු වලේ ජයන්ත රතු දැන් ජයන්ත කහ වෙන්නයි යන්නේ මට පේනවා මට අපි ඔක්කොම ටික දාගත්තා දැන් අපි දාන මොනවද ලුණු දාලා හොඳට යාළුවනේ මෙයාගේ ඇඟට වදින්න අපිටත් එක්ක වදින්න හොඳට ඔහම අත ගන්න අත ගන්න කට්ටක් කන්න බං ඉස්සෙල්ලම බෝ අතේ ජයන්ත පටන් ගත්ත ගමන් කෙලියනේ අතර එන්න මේ විදිහට හොඳට වදින්න තියලා මෙයාව දැන් මේ ටිකක් වෙලා තියලා මේ අපි මෙයාව දාගමු කොහෙටද කාටට ලිපෙන් කටට තුන අපි පොල් කොට තරන්නේ චාකෝල් වෙනුවට ජයන්ත වෙනවා ජයන්ත යාළුවනේ අපි පොල් කටු තරනවා තුල පොල් කටු පොල් කටු තරන ගමන් ඉන්නේ අමාරු මොකක්ද අමාරු මේ පත්තු කර අම්බෝ යාළුවනේ දාඩියක් දැම්මා මේක ගිනි තියන පුදුම ගේමක් දුන්නේ මාස කඩාගෙන ගෑනු දුවන්නෝ ගිනි ගන්නෝ සමාජය ෆයර් ගිනි ගන්නෝ හරි එහෙනම් මේක ගිනි තිබ්බා
අපි දැන් එහෙනම් මේක තියාගෙන ජයන්තට ජයන්තට ෂොට් එක දෙන්න යන්නේ. ජයන්තව තියමුනේ නේද? ඔව් එහෙනම් අපේ ජයන්ත ලස්සනයි. අපි නම් ජයන්තව තියෙන මේ විදිහට. අම්මට. ජයන්ත කළු වෙලා. මේක අනිත් පැත්ත ගන්න. නෑ නෑ ඉතින් වා කොහොමද තියන්න එපායි? අනිත් පැත්ත ගන්න බෑනේ. බැරිද? ජයන්තට මොකද උනේ? ජයන්ත දෙකට කරන්න යාළුවේ. දුම් ගහනවා හෙන අමාරුයි ඈ. හිතුවේ නෑ මේ වෙයි. නෑ බං මේ මාළුවා මේ මොකක් හරි අවුලක් නේ උගේ හැටි. මේ අපේ ජයන්ත නෙමෙයි. මේ අපේ ජයන්ත නෙමෙයි. අනේ ජයන්ත. යෝ. ජයන්තගේ කටත් එල්ලවට. ඔය කතා ඇල්ලන්නේ තිබ්බාවේ. නෑ. ඔව්. මේ ජයන්තගේ පිටිපස්ස නෑ. අනේ යන්නේ කෑල්ල කරිතුරුවේ. අපි කෑල්ල කලා සතුටු වෙමු. අම්මෝ ජයන්තට වෙච්ච දෙයක්. ජයන්ත නෑ මං හිතුවා බං අර හොඳ මේ අර බාබකියු එක දානවා වගේ ඒක හැම සෙට් උන්නේ නෑ මෝ ඇලුනා ගා මේක. ජයන්තගේ එහෙම මෙහෙන් කෑලි දෙකක් තුනක් තියෙනවා. ඒක හොඳට දැන් පිච්චෙනවා. පේනවාද ඔයගොල්ලන්ට? අරංගල ගිහිල්ලා හැදුවේ මේක මේ බාබකියු එක සංගීතය ඒ වගේ වෙයි කියලා. නෑ නේ මාළු සෙට් වෙන්නේ නෑ වැඩේට. හරියන්නේ මේ නම් අපි දැන් මෙයාව ගමු මේ වැස්සකුත් වෙන්න යන්නේ. එහෙනම් අපි ඉක්මනට මෙයාව දාගමු. ඉංගානට දාගෙන දැන් හොඳට මෙයා මේ අවුල නැහැ බා. අවුල නැහැ තනින් තනින් චුට්ටක්. දැන් බෝ පොඩි පොඩි කෑලි නෑ ඇඟේ. ඒක ගණන් ගන්න එපා. අපි දැන් ජාන්තේ කරට හැන්ද දාලා ගන්න යන්නේ. කටට දැම්මනේ. ඔව්. අවුල නැහැ. ෂේප්. යෝ මේ තියෙන යාළුවා අපි බැදගත්ත මාළුව ඔගේ කෑලි දැන් බාගෙන බාගෙන කමන්නේ අවුලක් නැහැ මේ එන අපි මේක කමු ඕනේ නෑ යාළුවනේ අපි හදාගත්ත එක්කෝ අපි හදාගත්ත බඩු කෑල්ල තියෙනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා තියෙන කෑලි ගැලවිලා හැබැයි චුට්ට හොඳට ඇවිල්ලා තියෙනවා. ඔව් හොඳට හැබැයි ඇවිල්ලා නේ බා පිච්චිලා ගාන්න පිච්චිලා තියෙනවා මේ හට පොඩ්ඩක් පිච්චිලා තියෙනවා මේ. ඒක පොඩ්ඩක් කෑලි ගැලවිච්ච එක විතරයි අවුල තියෙන්නේ කෑලි හොයා ගන්න නැහැ. කෑලි හොයාගන්න නෑ මේකයි පොඩ්ඩක් අවුල තියෙන්නේ මේ අවුලක් නෑ එහෙනම් අපි කාලා බලමු යාළුවනේ අපි සෝස් ටිකකුත් දාගත්ත බලමු කෑල්ලක් කාලා හරි රහයි බා හොඳට පිච්චිලා තියෙනවා දැක්කම පේනවා නේ. මේ මාර රහයි මේ ඇත්තට පට්ට හයි කාලා බා අනවන පේනවා මාර රහයි එක එන එකක් තියෙනනේ චුට්ට හොඳට පිච්චි මේවලා තියෙනවා. හොඳට පිච්චිලා බා අර වෙලාව අපි චෝටි කැලක් කරවලට කරවෙලා කර වැඩි වෙලා තිබ්බේ. ඒ කියන්නේ අර පැත්තක් පිච්චිලා. හොඳට වැල්ල. මේ මැද ටික මහා රහයි. කවුන් තව කියලා කම්. ඒක ඇත්තට මේ ෂේප් මේ කෑලි වුණ විතර යවුල. නැත්තම් අවුල නැහැ නේ බා. කටු තියෙන පොඩ්ඩක් බාන් කන්න ඕනේ. හිර වුණොත් ඉතින් ඉස්පිතාලෙට යන්න වෙනවා. එහෙනම් ටීක් පුතා සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන් සෙට් වෙන්න. අපි ඉස්සරහට දිගටම බ්ලොග් ටික දානවා. සතියේට අනිවාර්යෙන් එකක් සිකුරාදා 5:00 වෙද්දී බ්ලොග් එක වැටෙනවා channel එකේ. ඕගොල්ලන් සෙට් එක නම් බලන්න කියලා කියන ගම ටීක් පුතා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන් සෙට් වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ජය වේවා මම ටීක් පුතා.